තමයි කපු පුළුන්. කපු පුළුන් නිෂ්පාදනයෙන් අපිට කපුර දිවියන්න පුළුවන් කියලා දාන්න. නමුත් ඉතිහාසයේදී ඒ වාගේ කපු පුළුන් වියලා රෙදි නිර්මාණය කරපු කුවේණි ගැන අපි ගොඩක් දේවල් දන්නේ නැහැ. කුවේණි කියන්නේ විජය විවාහ වුණ කුමරිය කියලා තමයි අපි අහලා තියෙන්නේ. එයාගේ කතාව විදේශිකයෝ විසින් හෝ වෙන යම් කිසි කෙනෙක් විසින් වෙනස් කරලා තියෙලා මට හිතෙනවා. ඒ නිසාම මං කුවේණි හොයාගෙන ගියා. ඒ යන වෙලාවේ මට මුණ ගැහුනේ මහපාලි කුමරිය. ඒ කියන්නේ ලෝකපාලක ක්වීන්. අපේ රටෙන් බිහි වෙච්ච කෙනෙක්. එහෙම කිව්වම ඕගොල්ලන්ට හිතෙනවා ඇති ඉතිහාසයේ එහෙම කතාවක් නැහැනේ කියලා. නමුත් එහෙම කතාවක් තියෙනවා. ඔයාලා අනුරාධපුරට ගියොත් ඕගොල්ලන්ට මහපාලි කුමරියගේ මාලිගාව දකින්න පුළුවන්. ඔයාලත් හොයන්න. මමත් හෙව්වා. මහපාලි කුමරිය කියන්නේ ක්වීන් මහපාලි. කුවේණි කියන ගැටවර ළමාවිය ගත කරපු ක්වීන්. ඇය බොහෝ දක්ෂතා තියෙන කුමාරිකාවක්. ඒ වගේම තමයි ව්‍යවසායකත්වයේ ඇතිව අපේ රට ස්වයංපෝෂිත කරපු එක වකවානුවක හිටපු රාජිනිය. ඉතින් අපි ස්වයංපෝෂිත රාජ්‍යයක් බවට පත් නොවුනොත් අපිට හැමදාම විදේශිකයන්ගෙන් එල්ලගෙන කන්න තමයි වෙන්නේ. එහෙම කන්න අපිට අවශ්‍යතාවයක් තියෙනවද කියලා ඔයගොල්ලෝ හිතන්න ඕනේ. අපිටත් පුළුවන් යමක් තියනවා නිෂ්පාදනය කරන්න. අපිට කපු කටින්න බෑ තමයි. හැබැයි කරන්න පුළුවන් තවත් දේවල් තියෙනවානේ. එහෙම දෙයකින් අපේ ආර්ථිකය අපි හදන්න ඕනේ අපේ රටේ. විතරක් නෙමෙයි තමන් තනියම තමන්ගේ ආර්ථිකය හදාගන්න ආරම්භ කළොත් රට ඉබේම සම්පෝෂිත වෙනවා. ඉතින් ඒකත් එක්කම මම මහපාලි කුමරිය එහෙමත් නැත්නම් ලෝකේ පාලනය කරපු ක්වීන්. එයා ගැන කතාව ඔයාලට දවසක අරගෙන එනවා. නව කතාවක් විදිහට. ඒ ගේනකම් ඕගොල්ලන්ට පුළුවන් නම් මේ මහපාලි රජින එහෙමත් නැත්නම් කුවේණිගේ රාජ්‍යත්වය ගැන ටිකක් හොයලා බලන්න. ඔයාලට තේරෙයි කොහොමද අපි ස්වයංපෝෂිත ජාතියක් වෙලා හිටපු දේ විනාශ වුනේ කියලා. විනාශ වුණාට කමක් නැහැ. අපිට ආයෙ නැගිටින්න පුළුවන්. මේ නැගිටීමයි අපිට ඕනේ. විනාශ වෙච්ච දේ විනාශ වෙලා ඉවරයි. ඉතින් අපි උත්සාහ කරමු අපේ ජයග්‍රහණ හෙළේ ජයග්‍රහණය ඇති කරගෙන අපේ ස්වයංපෝෂිතකත්වය ඇති කරගන්න. තේරෙනව නේද ඔයාලට? පළවෙනි වතාවට මම වීඩියෝ එකක් කරේ. ඉතින් මේකේ අඩුපාඩු ඇති. ඒ අඩුපාඩු ටික හරි ගස්සගෙන මම මහපාලි රජිනගේ කතාව ඔයාලට ගේන්නම් එක දවසකදී. වැඩි කල් යන්නේ නැතුව ඒක ගේන්නම්. තෙරුවන් සරණයි.